මට අදවසක් ආවා කෝපි ටිකක් හදන්න ඕනි පෙළ ටිකක්. පෙළ 50ක් හිටවුවා. ඊට පස්සේ තව හිටවන්න ඕනි කියලා ආසාවක් හිතන. ඊට පස්සේ එහෙම 200 300 400 මෙම ගෙනල්ලා පෙළ 6000ක් හිටවලා තියෙනවා. USB කම්පැනියෙන් ආවා. පෙළ ගැන ගොඩාක් උපදෙස් දුන්නා. ඒකට පොර දාන්න කොහමද? ඒ ගෙඩි කඩන්න කොහමද? මේලිච්ච හතු කොහමද කපන්නේ? පොර කොච්චර දුරට දාන්න ඕනේ? මාස කීයකටද පොර දාන්න ඕනි කියලා. ඒ වගේම ගෙඩි කඩනකොට මේ රතු ගෙඩින් වලින්ම කඩන්න කියලා තියෙන්නේ. කහ පාට වෙච්ච එක කඩන්න එපා කියලා. කෝපි දෙනකොට අපි මේ හොඳට ලස්සනට කෝපි ටික ඉතිච්චාම දුන්නා නම් ඒගොල්ලන් ගන්න මිලට වැඩිය තව පොඩ්ඩක් මිලෙන් තමයි ගන්න. ඉස්සරාම කෝපි වලට හොඳ මිලක් කවුවන්නේම නැහැ මට. කෝපි මිලයි හැබැයි මගෙන් ගන්න අඩුවට. අපිට සන්තෝෂයි ඒ කියන්නේ ඒගොල්ලන් කෝල් කරපුවාම ගෙදරටම ඇවිල්ලා කෝපි ටික අරන් යනවා. ඒ ලාම සල්ලි ටිකක් තියෙනවා. මම පොඩි බේකරියක් කරනවා. මගේ අක්කගේ පුතයි මාත් තමයි මේ වැඩ ටික කරන්නේ කෝපි වත්ත වැඩ. අනිත් එක මගේ බේකරි වැඩටත් එයා තමයි උදව්වට ඉන්නේ. එයා මේ ත්‍රිල් එකක් තමයි තියාගෙන ඉති ත්‍රිවේදක දුවනකොට මේ කඳන් ලොරියකට ඇක්සිඩන්ට් වෙලා මෙයාගේ මේ වම් අත උඩ කරන්නේ මේක අතෙන් තමයි ඔක්කොම කරන්නේ. ඊට පස්සේ යාට ඩ්‍රයිවිං කරන්න බෑ. බේකරි වැඩ කොහොමරි 3-4ට ඉවර වුණාම ඊට පස්සේ එයා මේ අවස් වෙනකන් කෝපි කඩනවා. එයා මට ගොඩාක් උදව් කරනවා. මට අක්කර 5ක් විතර තියෙනවා. අක්කර 1මාරක් විතර කෝපි හදලා තියෙනවා. තව අක්කර 3මාරක් තියෙනවා කෝපි හදන්න. ඒ ඔක්කොම මං හිතාගෙන ඉන්න සම්පූර්ණම කෝපි ටික තමයි හදන්නේ. ඒකෙන් එන්න ආදායම එතකොට මට ඩබල් ට්‍රිපල් වෙනවා.